එක්කමත් එක කාලෙක හැමදාම තමන්ගේ කුඹුරේ ඉතා සතුටින් වැඩ කළ කරුණාවන්ත සහ අවංක ගොවියෙක් ජීවත් විය. සත්‍ය පැවසීමෙන් සහ මහන්සි වී වැඩ කිරීමෙන් සෑම විටම යහපතක්ම සිදුවන බව ඔහු තදින්ම විශ්වාස කළේය. එක් දවල් කාලයක ඔහු තම කුඹුර හාමින් සිටින විට ඔහුගේ පැරණි ලී නගුල හදිසියේම කැඩී ගියේය. අලුත් නගුලක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලක් ඔහු සතුව නොතිබූ බැවින් ගොවියා මහත් කනස්සල්ලට පත්විය. යම් පිහිටක් බලාපොරොත්තුවෙන් ඔහු සෙමීන් අසල වූ ගඟ වෙත පිය නැගූ අතර තම ගැටලුව එහිදී ප්‍රකාශ කළේය. හදිසියේම ගොවියාගේ අවංකකම පරීක්ෂා කිරීම සඳහා මායාකාරී ජල දේවතාවෙක් ජලයෙන් මතුවියා. එම දේවතාවා පළමුවෙන්ම ඉතා දීප්තිමත්ව බබලන රන් නගුලක් ඔහුට පෙන්වීය. ගොවියා මෘදුව ලෙස සිනාසෙමින් එම රන් නගුල තමාගේ නොවන බව පැවසීය. ඉන්පසුව දේවතාවා හිරු එළියෙන් මෘදු ලෙස දිලිසෙන රිදී නගුලක් ඔහුට පෙන්වීය. මෙවරදත් කාරුණිකව සත්‍යය පැවසූ ගොවියා තමාගේ කැඩී ගිය ලී නගුල පෙන්වා සිටියේය. ඔහුගේ අවංකකම පිළිබඳව මහත්සේ පැහැදුණු දේවතාවා නගුල් 3ම ඔහුට තෑගි කළේය. ගොවියා ඉතා සතුටින් සහ කෘතවේදීව තම නිවස බලා ආපසු ගියේය. නව නගුල්වල උපකාරයෙන් ඔහුගේ කුඹුරු ඉක්මනින්ම සාරවත් භෝගයන්ගෙන් පිරී ගියේය. සමහර ගම්වාසීන් තම සිත් තුළ ඇති වූ කෑදර අදහස් ඇතිව මෙය ඈත සිට බලා සිටියහ. නමුත් ඔවුන්ගේම කෑදරකම ඔවුන්ට සතුට වෙනුවට ගෙනාවේ කරදර පමණි. අවංක ගොවියා තමාට ලැබුණු සාරවත් අස්වැන්න ගමේ සියලු දෙනා සමග බෙදා හදා ගැනීමට තීරණය කළේය. මෙය දුටු ගම්වාසීහු අවංකකම සහ කරුණාව පිළිබඳව ඉතා වටිනා පාඩමක් ඉගෙන ගත්හ. එදා සිට අවංකකම සෑම විටම ඉහළම ප්‍රතිඵල ගෙන දෙන බව සියලු දෙනාටම හොඳින් මතකයේ රැඳුනි. Thanks for watching. Subscribe for more videos. See you soon.